ජීවිතේ ලොකු ගේමක් ගහනයි කියලා මම දන්නවා. හැබැයි අද මම අහන්න යන්නේ අමුතු ප්‍රශ්නයක්. ඔයා සල්ලි දිහා බලන්නේ කොහොමද? ඉතින් අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ සල්ලි කියන්නේ හැම දෙයකම මුල. සල්ලි හොයන්න හරිම අමාරුයි වගේ කතා. ඇත්තටම සල්ලි කියන්නේ මොකද්ද? අද මම ඔයාලට කියනවා සල්ලි වලට පණ තියෙනවා කියලා. ඔබ සල්ලි සමග මිතුරු වුණොත් රංචු පිටි ඔයා පසුපසේ මේක මැජික් එකක් නෙවෙයි. මේක සල්ලි වල මනෝවිද්‍යාව. මේකේ පළමු රහස තමයි මානසිකත්වය. සල්ලි ඔබ ළඟට එන්නේ නැත්තේ ඇයි? මොකද ඔයා නිතරම කියනවා අනේ මට සල්ලි නැහැ. මේ මාසෙ හිස් කියලා. හිතන්න ඔයාගේ හොඳම යාළුවට ඔයා නිතරම බනිනවා නම් එයාව හෙලා දකින්නවා නම් එයා ඔයා ළඟ නවතීද? නැහැ නේද? ඉතින් සල්ලිත් එහෙමයි. සල්ලි කියන්නේ අතිපෙබල ශක්තිය. මට සල්ලි නැහැ කියන එක නවත්තලා අද ඉඳන් මෙහෙම කියන්න. සල්ලි මගේ ජීවිතේට ගලාගෙන එනවා. ලැබෙන හැම රුපියලකට පොඩි ගානකට උනත් ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ මුදල් පසුම්බිය බැංකු පොත් ඒවා පිළිවෙලට පිරිසිදුවට තියාගන්න. සල්ලි කැමති පිළිවෙලකට ගෞරවය ලැබෙන තැන්වල ජීවත් වෙන්න. ඉතින් දෙවන රහස තමයි ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කිරීම. සල්ලි කියන්නේ වැඩ කරන කෙනෙක්. වැඩ නැති තැනක අරමුණක් නැති තැනක සල්ලි නිකම්ම නවතින්නේ නැහැ. ඉලක්කයක් තියාගන්න. මාසෙට කීයක් උපයනවද? අවුරුද්දේ කොච්චරක් ඉතුරු කරනවද? පැහැදිලි ඉලක්කයක් කියන්නේ සල්ලි රංචුව එන ගුවන් තොටුපළ වගේ. නැත්තම් එයාලා අතරමං වෙනවා. ආයෝජනය කරන්න. හැමදාම අනුන්ගේ රහස් බලාගෙන ඉන්න එපා. සල්ලි ගැන, ව්‍යාපාර ගැන, ආයෝජනය ගැන ඉගෙන ගන්න. දැනුම කියන්නේ ඔයාට තියෙන ලොකුම සල්ලි මැසිම. ඉතින් සල්ලි වලට වටිනාකම දෙන්න. ඔයා වැඩ කරන තැනින් ඔයාගේ ව්‍යාපාරයේ මිනිසුන්ට ලොකු වටිනාකමක් දෙන්න. ඔයා දෙන වටිනාකම වැඩි වෙන තරමට ඔයාට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. සල්ලි එන්නේ තැනක් දෙන ළඟට. ඉතින් තුන්වන රහස තමයි ගලා යාම. සල්ලි කියන්නේ වතුර වගේ. අපි පරිස්සමෙන් වියදම් කරලා ආයෝජනය කරලා අවශ්‍යයට දීලා ඒක ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. ගලාගෙන යන දේ අහපව ඔයා ළඟට එනවා. හිතන්න ඔයා අද යාළුවෙකුට උදව්වක් කළා කියලා ඔයාගේ හිතට එන සතුට වට දැනෙන ධනාත්මක හැඟීම කොච්චරද? ඒක තමයි බොහෝසත් ආකල්ප කියන්නේ. දෙන්නේ අන් අයට උදව් කරන්න දෙන කෙනාට කිසිම දාක අඩුවක් වෙන්නේ නැහැ. ආයෝජනය කරන්න, ඉන්වෙස්ට් කරන්න, නිකම්ම වියදම් කරනවා වෙනුවට මුදල් ආපසුවට හම්බ කරන විදිහට ආයෝජනය කරන්න. සතුටින් වියදම් කරන්න. සල්ලි වියදම් කරද්දී දුක් වෙන්න එපා. මේ මුදලින් මගේ ජීවිතේ තව තවත් ලස්සන වෙනවා කියලා හිතන්න. ඉතින් යාළුවනේ අද ඉඳන් සල්ලි කියන්නේ ඔයාගේ හොඳම යාළුවා කරගන්න. ඒ යාළුවාට ගෞරවය කරන්න. ඔහුට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන්න. විශ්වාස කරන්න ඔබට සල්ලි ලැබීමට සුදුසුයි. අද ඉඳන් ඔයා සල්ලි එක්ක මිතුරු වෙලා ධනාත්මක මානසිකත්වයකින් වැඩ කළොත් ඔයා දකින්නේ නැති තරමට සල්ලි රංචු පිටින් ඔබ පසුපසේ නැහැටි. ඉතින් එහෙනම් අතම පටන් ගන්න ගේම ගහන්න. ඔයාට කවදාවත් වරදින්නේ සල්ලි වලට ගරු කරන්න, ආදරය කරන්න. ඉතින් මම හිතනවා දෙකන අපේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ YouTube channel එක subscribe කරගෙනම අයිත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. ගිහින් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.